ඒක කෑගල්ලේ ඒ විනිශ්චයකාරතුමා ගියා. නෙවිල් සමරකෝන් මහත්තයා ගියා. ඒ නිසා මේගොල්ලන් බැලු ටොස් එකක් දාලා මේක ගෙනාපු වෙලෙම මෙයා දාලා දුවයි කියලා. අපි තාමත්ම සන්තෝෂ වෙනවා. සීජේ කාන්තාවක් වෙලා මේ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න පුළුවන් කාන්තාවක් ඇටියට එතුමිය කොන්ද කෙලින් තියාගෙන මේ සටනේදී අපිත් එක්ක ඉන්න ඕනේ කියන එක තමයි අපි කියන්නේ. මෙතන වැරද්ද කවුද කරලා තියෙන්නේ බලමු. දැන් වැරදි හොයන්න ගියාම මම එදා කිව්වා වගේ කිලෝමීටරයක් දිග ජනතා දෝෂාභියෝගයක් ගේන්න පුළුවන් මේ ආණ්ඩුවට විරුද්ධව. කරලා තියෙන කුප්පාණිකම්, කරලා තියෙන දූෂණ, කරලා තියෙන වංචා, පෞල් පිටින්ම තව දූපතකට තමයි යන්න ඕනේ ලංකාවත් ඉන්න බෑ. හරි විභාගයක් කොළඹ ලංකාවේ පැවැත්වුවා. ඒක මේ රටේ කවුරුත් දන්නවා. කොයි මුල්ලකට ගියොත් හරි මිනිස්සු කතා වෙනවා රාජපක්ෂ පවුලේ දූෂණේ. නැත්තම් බල්ලෙක් ගේන්න ප්ලේට් එකක් ගෙවයි. මොන තත්ත්වෙද මේ රට වැඩුණේ? අපි දන්නවා. අර හකිම් මහත්මයා අර 13 වෙනි සංශෝධනයේ ඉඳලා දිවිනැගුම පණ තැනකොට එතුමාට පගාව දීලා UN එකට ඇරලා ඉන්නවා. දැන් එතුමා කොමා එකේ ඉඳලා නැගිට්ටා වගේ නැගිටලා තියෙනවා. 13 වෙනි සංශෝධනයේ බේරගන්න. දිවිනැගුමට එතුමාගේ පක්ෂේ 7 දිනම ඡන්ද දෙනකොට හකිම් මහත්තයාට බැරුණා ඒක නවත්ත ගන්න. ඒකට විරුද්ධව ක්‍රියා කරන්න බැරුණා. ඒකට විරුද්ධව උගා වැඩ කරනවා කියලා පත්තර වලින් කිව්වා. විනය පරීක්ෂණ දිනවා 7 දිනාටම කියලා සල්ලි වලට වැඩ කෙරුවයි කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඡන්ද දීලා පළාත් සභාවේ බලය නැති කරලා මුස්ලිම් කොංග්‍රස් එක දැන් කියන 13 වෙනි සංශෝධනයේ බේර ගන්න ඕනේ කියලා අනිත් පාක්ෂිකව ඒගොල්ලෝ එකව කරනවා. දැන් කවුද ඉන්නේ පාක්ෂිකව එකව කරන්නේ? අද ආණ්ඩුවේ ඉන්න පාක්ෂික තුනක් එකට ඉන්නවා මේකට විරුද්ධව. දැන් විමල් වීරවංශුන් කතා කරනවා, චම්පි කරනක කතා කරනවා, උදේ ගම්මන්පිල කතා කරනවා. දැන් මේගොල්ලන්ට පාර්ලිමේන්තුවේ කතානායකවරයා තෝරනකොට රාජ්‍යන්තයක් ඕනේ. උදේ ගම්මන්පිල මහත්මයාට දෝෂාභියෝගයක් ගේන්න කෙලින්ම රාජ්‍යන්තයක් ඉල්ලුවාම ඒක විතරක් බෑ. මේක තමයි සියලුරුමේ තත්ත්වය. කියන්නේ එදා 12ක් හිටියක් අද දෙකට බෑලා තියෙනවා. එන මැතිවරණේ සියලුරුමේ පත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ආණ්ඩුව මොකද කරන්නේ දැන්? බුදුබල සේනා කියලා එකක් හදාගෙන ආණ්ඩුව දැන් සුළු ජාතින්ට පාර ගන්න ඔක්කොම දේවල් දෙන්නම් කියලා ඔක්කොම සැප සම්පත් ආණ්ඩුවෙන් දැන් දෙනවා බුදුබල සේනාවට. මුස්ලිම් කඩ දෙමළ කඩවලින් බඩු ගන්න එපා, සුපර් මාකට් එකකින් ගන්න එපා, එටිසලට් සිම් ගන්න එපා. මේ ලොකු විනාශයක් මේ රටට කරන්න තමයි දැන් ආණ්ඩුව සූදානම් වෙන්නේ. ආණ්ඩුව බලන්න කොයි හරි පැත්තකින් මොන හරි ගනුදෙනුවක් කරලා එටෙන්ෂන් එක ඒ පැත්තට ආවලු. ඒක මේ රටේ කොලාල්. දැන් අවුරුදු 30 යුද්ධේ තාම ඉවර නැහැ. ඒක කියෝ ඉන්නවා. දැන් අපි දැක්කා ඒ සෝදාදුවන් කියලා කියන්නේ මේ රටේ කොච්චර දුක් විඳලා අවුරුදු 30ක යුද්ධය නිමාවටපත් වෙලා ඒගොල්ලෝ පොඩ්ඩක් ආන්සිලා ඉන්න ඕන වෙලාවක දැන් කොළඹ නගර සභාවේ කාණු සුද්ධ කරන්නයි. නගර සභාවේ පිට්ටනියේ තනකොළ ඉදවන්නයි. එක එක පාරවල් වල පේන්ට් ගහන්නයි, වැටවල් පේන්ට් කරන්නයි දැන් අමුදාව යොදන්නේ. මානසිකත්වය කොහොම ඇද්ද කියලා ඉතල බලන්න. රට වෙනුවෙන් ජීවිතේ පූජා කරපු උදවිය අද කාණු සුද්ධ කරන තත්ත්වයටපත් වෙලා තියෙනවා. බිල්ඩින් හදන තත්ත්වයටපත් වෙලා, වැලි උස්සගෙන යන තත්ත්වයටපත් වෙලා තියෙනවා. මේක තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදය. මේකට තමයි මිනිස්සු මහින්ද රාජපක්ෂට ඡන්ද දුන්නේ. අපි කියන්නේ මේ වගේ වැඩ කරනවා නම් ජනාධිපතිතුමාම කියනවා නම් වරද්දක් කෙරුවා නම් ඒ වරදට දඬුවම ලැබෙන්න ඕනේ කියලා කියනවා. ඒ චින්තනය අපිත් ඉන්නවා. පටන් ගන්න ආණ්ඩුවෙම. දැන් අද ආණ්ඩුවේ ප්‍රාදේශ සභාවේ සභාපතිවරයෙකුයි മന്ത്രി කෙනෙකුයි ලක්ෂ 70ක් අල්ලසට අහුවෙලා තියෙනවා ලක්ෂ 6ක් ඇඩ්වාන්ස් ගන්නකොට. දැන් බලන්න මේ දූෂණය කරන්නේ කොහොමද? පෙරමුණේ සභාපතිවරු, മന്ത്രിවරු දූෂණය කරන්නේ, ගෑනු දූෂණය කරන්නේ. මිනිමරන්නේත් ඒගොල්ලෝ. මේ ඔක්කොම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කියලා එනවා පත්තරවලම. හැබැයි ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද?
මේක නවත්තන්න කරපු වැඩ පිළිවෙල මොකද්ද? මොකුත්. නිසා අපිට කියන්නේ ජනාධිපතිතුමා කතා කරනකොට ලස්සනට කතා කරනවා. ඒ කතාවට විතරක් සීමා වෙන්න බෑ. ඒ කතාව ක්‍රියාත්මකයෙන් පෙන්වන්න. මේමයි ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිතුමා මම. එතුමා කියනවා විපක්ෂයක් වුණාම හැම දෙයකම විරුද්ධ වෙන්න ඕනේ. ඒක තමයි මම ගෙරුවේ කියලා. එන එතුමාගේ එදා ඉඳලා ප්‍රතිපත්තිය වැරදි තමයි තිබුණේ. හරි දෙයට හරි කියන්න වැරදි දෙයට වැරදි කියන්න තමයි දේශපාලනඥයෙක්පත් වෙන්න ඕනේ. හැම දෙයකට විරුද්ධ වෙන්න නෙමෙයි. එතුමා ඒක කරලා තිබුණා නම් අපිත් කනගාටු වෙනවා එතුමාත් ඒක කාලයක් හරි ගියා කියලා. කනගාටු වෙනවා. එතුමා කියන්න ඕනේ. සාධාරණ ඉටු වෙන්න ඕනේ. මගේ අතෙන් කාටවත් වැරද්දක් වෙන්නේ නැහැ. මේක අපි කිව්වා. එදාම මේ හොරාගේ අම්මගේ පේන ආන වැඩක් මේක කරන්න එපා කියලා අපි එදා කිව්වා. පළවෙනි මාධ්‍යමයෙන් අපි කිව්වා. මේක හරියන්නේ නැහැ. මේක හරි විදිහට විභාගය කරන්න ඕනේ කියලා. charges තියෙනවා 17. ඇයි අනේ පාකින් නැත්තුවේ? 14ම කරලා ඉවර කරලා කියන්නේ තමයි රටට මේක තමයි 14 කියලා. එතකොට CJ සල්ලි ගෙනාව නම් වැරදි, රවි කරුණානායක සල්ලි ගෙනාව නම් වැරදි. හැබැයි අපි දැක්ක පත්තර වලින් ළඟදී ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ සභාපතිතුමාගේ ගෙදර හොරකම් කරලා කෝටි ගණනක වටින ඔරලෝසුවකුයි ලක්ෂ 31ක් මිලියන 3.1ක් කියලා කියනවා. ඊට පස්සේ ඩොලර් 10000ක් කියලා කිව්වා. හොරකම් කරගෙන ගිහිල්ලා හැබැයි හොරාවත් දවස් 3කින් ඇල්ලුවා. તો ඒ සල්ලි ඩික්ලෙයාර් කරලාද ගෙනාවේ? ඒක තමයි කැෂ් කියලා තියෙන සල්ලි. මේක බැංකුවට ආපු සල්ලි. මේකට ගණන් ඕනේ නැහැ. මේක කැෂ් වලින් දින සල්ලි වලට CID නෑ, ඉන්කම් ටැක්ස් එකකින් උත් නෑ, එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් එකකින් නෑ, කිසිම කෙනෙක් නෑ. දැන් බලන්න දැන් ඒක 14 රේස්. කොළඹ සම්පූර්ණයෙන්ම රේස්. අපි බඩගිනි එකම ලැම්බෝගිනි එකේ දුවන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මුළු කොළඹම රේස් එකේ ඉන්නවා. මිනිසුන්ගේ අවධානය ඒ පැත්තට යොමු කරන එච්චරයි කරන්නේ. CJ ගේ ඉම්පීච්මන්ට් එක නෑ, cost of living එක වැඩි වෙලා කියනවා. කණ්ඩ බොන්න මිනිස්සු නැතුව ඉන්නවා. මේ ප්‍රශ්න තියෙනවා, සුදු වෑන් එනවා, වයිට් වෑන් එනවා, ඔක්කොම කරනවා. මේ ඔක්කොම අනිත් පැත්තට ආවන්න තමයි දැන් ලැම්බෝගිනි එක ගෙනල්ලා. දැන් ලැම්බෝගිනි 3ක් ප්ලේන් එකේ ගෙනල්ලා තියෙනවා. ප්ලේන් එක. මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ නිසා තමයි අපි කියන්නේ. ඊයේ කුණු කුණාම කියන්නේ ටීවී මොකද්ද? අර රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි මේ උපදේශ දුන්නේ ආණ්ඩුවට. රනිල් වික්‍රමසිංහ මහත්මයා මහින්ද රාජපක්ෂට වඩා උගක් වෙනස්. එතුමා කියන්න ඕන දේ කියනවා. ඒක එතුමා ජනතාවට කැමතිව අකමැතිව එතුමා ඒ ප්‍රකාශ කරනවා. එතුමාට මට ඉස්සර ප්‍රශ්න තිබුණා නෙවෙයි. කියන්න ඕනේ ඒක. එතුමා ප්‍රකාශ කරුවොත් ප්‍රකාශ කරාවේ. එතුමාගේ ස්ථාවරයේ නායකයෙක් ඇටියෙ කිව්වේ නෑ. පක්ෂ විපක්ෂ නායකයෙක් ඇටියෙ කිව්වේ නෑ. മന്ത്രിවරයෙක් ඇටියෙ එතුමාගේ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කෙරුවා. දැන් ඕකල්ලගෙන රනිලින්ද තමයි මේ තිස්සත් නායක රනිලින්ද තමයි මේ ප්‍රශ්නේ අපි නෙවෙයි ගෙනාවේ. නෑ. දෙවි නැගුම සල්ලි ටික මංකොල්ල කන්න බැරුණේ තමයි මේ කොනේ කියන එක තමයි අපි කියන්නේ. වෙන මොකටවත් මේ දෝෂාභියෝගය ගෙනාවේ නැහැ. മന്ത്രിවරු ඇමතිවරුන්ව සාකච්ඡාවල කියලා. මයින්ද අමරවීර ඇමතුමා අද දිගින් දිගට පොඩ දැන් ආවම කතා කරන්නේ මේක තමයි. ඒවිලා කියන්නේ අපි අරි ප්‍රොසීඩියර් එකට මේක කරලා තියෙන්නේ. එහෙමනම් ඇමතුමනි ඔබතුමාගේ ඒ ස්ටේට්මන්ට් එක ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කරලා කියනවා මේක හරියට අහලා නැහැ. එම නිසා මම වෙනම ස්වාධීන කණ්ඩායමක් දානවා. අපිට පුදුමයක් නම් වෙන්නේ නැහැ. මේකට CJ සරත් සිල්වා එන්නත් පුළුවන්. ඇයි? එදා සරත් සිල්වා පළවෙනි පාර ඇවිල්ලා කිව්වා මේක හරි වැරදි. මේක කරන්න දෙන්න බෑ. ඕම කියපු සරත් සිල්වා මොකද කෙරුවේ? අර මරණ ගෙදර ගිහිල්ලා ෂෝල්ඩර් එකට අත දැම්මා විතරයි. සම්පූර්ණයෙන්ම මිනිහා වෙනස් වෙලා. මිනිහා තානාපති වෙනවද දන්නේ නැහැ. තානාපති තනතුරක් හම්බ වෙයි දන්නේ නැහැ. එතුමා දැන් සම්පූර්ණයෙන් කියලා කියනවා ශ්‍යානි බණ්ඩාරනායක මාම ඉවත් වෙලා යන්න. අන්න දැන් මේ සෙල්ලම ආයෙත් පටන් ගත්තා. ජෝන් අයියා මට පව් ජෝන් අයියා. අන්න පෙරේද ගිහිල්ලා ජෝන් අයියාගේ කරට අත දැම්මා. මේකෙන් දෙකක් වෙන්න පුළුවන්. එකක් මිනිහෙක් විනාශ වෙන්න පුළුවන්. සරත් සිල්වා විනාශ වුණා අත දාපු වෙන්නේ. ජෝන් අයියා විනාශ වෙන්නේ නැහැ මං කියන්නේ ජෝන් අයියා. එතුමාත් එක්ක යාළුකම තිබුණාට එතුමා හොඳ UNP කාර්යයක්. එතුමා මෙහෙම යන්නේ නැහැ අත දැම්මයි කියලා. මේ කී පාරක් අත දැම්මා. මේ වගේ තත්ත්වය තමයි අද තියෙන්නේ.
මේම අත දාලා එක එකව අරගෙන පක්ෂ කීපයක් විනාශ කරපුවා ජනාධිපතිවරයෙක් තමයි මේ රටේ ඉන්නේ. පක්ෂ කියන්නේ සියලුම මේ රටේ සියලුම පක්ෂ දෙකට කරපු ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ කියලා මම අවසන් කරනවා.